දවසක් ඔයාලා හැමෝටම අද මම අරගෙන ආවේ රසම රස ඒ වගේම ගොඩාක් සැර බුල්ඩක් එකේ 2x spicy කොරියන් රාමෙන් එක ගැන වීඩියෝ එකක්. ඉතින් මම මේක ගත්තේ කීල්ස් එකෙන්. ඉතින් මම වෙනදා කොරියන් රාමෙන් ගන්නේ කඩවත කොරියන් ෂොප් එකේ ඉන්නේ. හැබැයි ඉතින් කීල්ස් එකට ගිය වෙලාවේ මම දැක්කා 2x spicy කොරියන් රාමෙන් එක තියෙනවා. ඉතින් දැකපු නිසා මම මේවට ගොඩක් ආස නිසා එකක් අරගෙන ආවා. තව 3x spicy රාමෙන් එකක් තිබ්බා. හැබැයි ඉතින් මේක කඩපත කොරියන් ෂොප් එකකින් ගන්නවා වගේ කොරියාවෙන්ම ඉම්පෝට් කරපු එකක් නෙමෙයි. මේක ඉන්දියාව වලින් තමයි ඉම්පෝට් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් එකම රස තමයි. ඉතින් අපි ගිහිල්ලා බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් කොරියන් රාමෙන් එකට මේ වගේ සීසනින් පැකට් දෙකක් එනවා. එකක් මේ තියෙන්නේ සෝස් එක. ඉතින් මේ වගේ ෆ්ලේක් එකකුත් තව හම්බ වෙනවා. ඉතින් අර සෝස් එකෙන් තමයි ගොඩක් රස වෙන්නේ වගේම ගොඩක් සැර. මම මේ විදිහට වතුර එකක් ලිපේ තියලා රත් වෙනකොට මම මේකට කපාගත්තු ලික්ස් ටිකක් දාගන්නවා. එහෙම දාන්නේ මේකේ තියෙන සැර ටිකක් අඩු කරගන්න. ඉතින් ඔයාලට ගෝවා වගේ තියෙනවා නම් ඒවත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම නූඩල් එක මේ විදිහට දාලා හොඳට තම්බ ගන්නවා. ඊට පස්සේ මේක ටිකක් තැඹුණාට පස්සේ මම මේ විදිහට අර සැරම සැර සෝස් එක එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේකේ සැර අඩු කරගන්න සෝසේජ් ටිකක්, චීස් ටිකක්, එතකොට ෆ්‍රෙෂ් මීල් ටිකක් වගේ එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ මුකුත්ම එකතු කරගත්තේ නෑ. දැන් ඉතින් අපේ නූඩල් එක හදාගෙන ඉවරයි. මම අන්තිමට අර ප්ලේට් එක එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට මේකට තව කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. බිත්තරයක් වුණත් එකතු කරගන්න පුළුවන්. චිකන් ටිකක්, ඕනම මස්සාරගයක් ඒ වගේ ඕනම දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපේ නූඩල් එක හදාගෙන ඉවරයි. ඉතින් මේක හරිම රසයි වගේම ගොඩක් සැරයි. ඉතින් සැර කන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේක කද්දි වතුර එකක් ළඟ තියාගන්න. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් හරි ළඟ තියාගන්න. ඉතින් මේක සැර වගේම තමයි ගොඩාක්ම රසයි. ඉතින් මේකේ පැකට් එකම නම් මට කන්න බෑ. ඉතින් හස්බන්ඩ් උයි ෂෙයා කරගෙන ටුට්ට තමයි කෑවේ. ඒ තරම් සැරයි. ඉතින් ඔයාලත් කීල්ස් එකට ගිය වෙලාවක බලන්න මේ නූඩල් එක අරන් රස බලන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න.